8වෙනි ප්‍රශ්නේ බලමු. A බිඳුව ඍණ 1 හා B 9 8යි ගනිමු. C ලක්ෂය AB මත AC ට CB සමානයි 1ට 2 වන පරිදි පිහිටයි. C හරහා යන ABට ලම්බ වූ L සරල රේඛාවේ සමීකරණය x ධන y ඍණ 5 බව පෙන්වන්නේ. y සමානයි 5යි x ධන 1 සරල රේඛාවට AD සමාන්තර වන පරිදි L මත වූ ලක්ෂය DI ගනිමු. D හි කණ්ඩාංක සොයන්න. අපිට AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා. A B A වල කණ්ඩාංක බිඳුව ඍණ 1 B වල කණ්ඩාංක 9 8 C කියලා ලක්ෂයක් තියෙනවලු AC ට CB 1ට 2යි. එතකොට අපිට C වල කණ්ඩාංක ගන්න පුළුවන් 2 වැඩි කරනවා බිඳුවෙන් ධන 1 වැඩි කරනවා 9. 1 වැඩි කිරීම 9 බෙදීම 2 ධන 1 3 කමා 2 වැඩි කරනවා ඍණ 1කින් ධන 1 වැඩි කරනවා 8න් බෙදීම 3. මේකෙන් අපිට එනවා 9 බෙදීම 3ක් කියන්නේ 3 3කමා 8 ඍණ 2 කියන්නේ 6යි 6 බෙදීම 3 කියන්නේ 2යි. එතකොට C කියන්නේ 3 බෙදීම 2 කියලා ගන්න පුළුවන්. C හරහා යන AB ට අභිලම්බ වූ L සරල රේඛාව. එතකොට C හරහා යනවලු AB ට අභිලම්බයලු සිම්පල් L කියලා සරල රේඛාව. මේකට තියෙනවා. මෙන්න මේ L වල සමීකරණය තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි දැනටමත් මෙන්න මේ L සරල රේඛාව මත පිහිටි එක ලක්ෂයක් දන්නවා. ඒ කියන්නේ C වල කණ්ඩාංක දන්නවා. අපි L වල අනුක්‍රමණයත් හොයාගත්තොත් අපිට L වල සමීකරණය හොයන්න පුළුවන්. L වල අනුක්‍රමණය මම M1 කියලා ගන්නම්. AB වල සමීකරණය අනුක්‍රමණය M2 කියලා ගන්නම්. අපිට දැන් M2 කියන එක හොයන්න පුළුවන්. y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 y1 කියලා ගත්තොත් 8 8 ඍණ 1 බෙදීම 9 ඍණ 0. 8 ධන 1 ඍණ දාන 8යි 2යි 9යි 9 බෙදීම 9 කියන්නේ 1යි. එතකොට අපි දන්නවා එකිනෙකට අභිලම්බ සරල රේඛා දෙකක අනුක්‍රමණ වල ගුණිතය ඍණ 1ක් වෙනවා. M1 M2 මේ දෙක ඡේදනය කරයි. එතකොට M1 සමානයි ඍණ 1යි. M1 තමයි හොයන්න ඕනේ M2 1යි සමානයි ඍණ 1යි. ඒකෙන් අපිට ගන්න පුළුවන් M1 සමානයි ඍණ 1යි කියලා. එතකොට දැන් අපි අනුක්‍රමණයක් දන්නවා C ලක්ෂේ කණ්ඩාංකයක් දන්නවා. ඒ නිසා L සරල රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන් y ඍණ y නෝට් සමානයි M1 වාරයක් x ඍණ x නෝට් කි. y ඍණ C වල y කණ්ඩාංකය 2යි ඍණ සමානයි අනුක්‍රමණය ඍණ 1යි x ඍණ x කණ්ඩාංකය 3යි. එතකොට y ඍණ 2 සමානයි ඍණ x ධන 3 y ධන x සමානයි 5යි කියලා එනවා. කියන්නේ x ධන y ඍණ 5 සමානයි 0. මේක තමයි L වල සමීකරණය. ඒක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. ඊළඟට කියනවා y සමානයි 5යි x ධන 1 සරල රේඛාවට AD සමාන්තර වන පරිදි L මත වූ D ලක්ෂය DI ගන්නම D කණ්ඩාංක සොයන්න. එතකොට A වල ඉඳන් මේ විදිහට සරල රේඛාවක් තියෙනවලු මම මේක D කියලා ගත්තොත් මෙන්න මේ AD ට සමාන්තරව සරල රේඛාවක් යනවලු. මේකේ සමීකරණය තමයි y සමානයි 5යි x ධන 1. එතකොට මේ දෙක සමාන්තර වෙද්දී අනුක්‍රමණයක සමාන වෙන්න ඕනේ. හැබැයි අන්තක්ඛණ්ඩ වෙනස්. නිසා y සමානයි 5යි x ධන c කියලා ගන්න. c1 කියලා ගන්නම්. මෙතනත් c තියෙන නිසා. එතකොට අපිට මෙන්න මේ c1 හොයාගත්තා නම් මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන්. එතකොට මේ සරල රේඛාවේ සමීකරණය සහ මෙන්න මේ L කියන සරල රේඛාව කැපෙන තැන තමයි D තියෙන්නේ. එතකොට D කියන ලක්ෂයේ කණ්ඩාංක වලින් මේ සමීකරණයයි L වල සමීකරණය දෙකම තෘප්ත කරන්න පුළුවන්. අපිට එහෙම කරලා x සහ y වල සමගාමී සමීකරණ දෙකක් හදාගෙන x සහ y හොයලා D වල කණ්ඩාංක හොයන්න පුළුවන්. අපි මෙන්න මේ සරල රේඛාවේ සමීකරණයෙන් A ලක්ෂයේ කණ්ඩාංක වලින් මේ සරල රේඛාවේ සමීකරණය තෘප්ත කරමු.
එතකොට y සමානයි 5x ධන c1. y කියන්නේ මෙතන a වල කණ්ඩාංක කීයද? බිඳුව ඍණ එකනේ. එතකොට ඍණ 1 සමානයි 5x කියන්නේ බිඳුව ධන c1. එතකොට c1 වෙනවා ඍණ 1යි කියලා. ඒ නිසා සමීකරණයට ගන්න පුළුවන් y සමානයි 5x ඍණ 1යි කියලා. එතකොට y සමානයි 5x ඍණ 1 සහ y සමානයි ඉස්සෙල්ලා L වල සමීකරණය ආවේ මොකක්ද? y සමානයි ඍණ x ධන 5. ඍණ x ධන 5 කියන සමීකරණයෙන් මෙන්න මේ සමීකරණ දෙකෙන් දෙක හරහාම d යනවා. d කියන ලක්ෂය මේ සමීකරණ දෙක හරහාම යනවා. අපි d වල කණ්ඩාංක හොයන්න මේ දෙක සුළු කරමු. 1 සමානයි 2න් 5x ඍණ 1 සමානයි ඍණ x ධන 5. 6x සමානයි 6යි x සමානයි 1යි. එතකොට y සමාන වෙනවා x 1 වෙද්දී 5 ඍණ 1ට 4. ඒ නිසා අපිට d වල කණ්ඩාංක ගන්න පුළුවන් 1,4 කියලා. අපිට බව පෙන්වන්න තියෙන එක නෑ d වල කණ්ඩාංක හොයන්න. එතකොට d වල කණ්ඩාංක තමයි 1,4 කියන්නේ.